මේ ලෝකේ නැති දේවල් ඇති කියලා හිතාගෙන ඉන්නවා. පින්වතුනි මේ ලෝකේ කාමය කියලා එකක් තියෙනවද? හොඳට කල්පනාවෙන් මේ වහන්න. මේ ලෝකේ කාමය කියලා එකක් තියෙනවද? අරිහතුන් වහන්සේට කාමයේ තියෙනවද? එහෙනම් කොහෙද කාමයේ කියලා එකක් මේ ලෝකේ තියෙන්නේ? මේ ලෝකේ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක අරිහතුන් වහන්සේටත් තියෙනව නැද්ද නැද්ද? එහෙනම් කාමයේ කියලා එකක් මේ ලෝකේ නෑ නේද? එහෙනම් කාමයේ කියන එක කොහෙද තියෙන්නේ? හිතේ නේද? ඉතින් එහෙනම් පිස්සුවක් නෙමෙයි තියෙන්නේ. දැන් මෙහෙම එකක් තියෙනවා. මෙතන ඉන්නවනේ මහත්තේ. මං හිතා ගන්නවා මේ ඉන්න සක්විති රජ කෙනෙක් කියලා. එතකොට මේ මහත්තයා සක්විති රජ වෙලා ඉන්නේ මගේ ලෝකේ විතරයි නේද? ඇත්ත ලෝකේ මේ මහත්තයා සක්විති රජ නෙමෙයි නේද? නෑ යථාර්ථයෙන් ගත්තම සක්විති රජ නෙමෙයි. නමුත් මගේ ලෝකේ සක්විති රජ නම්. දැන් මට පිස්සු නැද්ද? එහෙනම් යථාර්ථවත් ලෝකේ කාමයේ නැත්තම් ඔබට කාමයේ කියලා එකක් තියෙනවා නම් ඔබට පිස්සුද නැද්ද? ඉතින් ඔබට එහෙනම් වැටහෙන්නේ නැද්ද මට මේ තියෙන පිස්සුව මං කොහොම හරි හොඳ කරගන්න ඕනේ කියලා? පින්වතුනි පිස්සුව හැදිලා මලොත් කොහෙද උපදින්නේ? හිතා ගන්න බෑ කොහෙද යන්නේ කියලා. පිස්සුව තීද්දි මලොත්. යෝගයි තියෙන ගැටලුව. එහෙනම් මේ ගැටලුවට ඔබ වහ පිළියම් කරගන්න ඕනේ. ඔබට පිළිකාවක් තියෙන බව අද දොස්තර මහත්තයෙක් කිව්වොත් එහෙම ඔබ හෙට ඉඳලා ඒක උදෙසා මහත් වෙහසක් දරනවා කොහොම හරි ඒක සනීප කරගන්න. ඇයි ඔබට ලෙඩක් තියෙන බව ඔබට වැටහෙන නිසා. එහෙනම් ඔබ මෙතන ලෙඩක් තියෙන බව ඔබ හොඳට අඳුන ගන්න පින්වතුනි. එන්නේ ඒක නිසා තමයි ඔබ මේ බෙහෙත බොන්න ඕනේ. ඔබ මේ බෙහෙත බීුවේ නැත්නම් ඔබට මහා විනාශයක් සිද්ධ වෙන්නේ. ඒකයි කියන්නේ කය කැඩිච්ච ගමන් කුණු පෙරේතෙක් වෙනවා කියලා කියන්නේ බොරුවට නෙමෙයි. ඒක තමයි යථාර්ථය. ඒක එතනින් තමයි මිදෙන්න ඕනේ. ඒක උදෙසා තමයි පින්වතුනි මේ සද්ධර්මයේ තියෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි මේ සද්ධර්මයේ ඔබේ පස්සෙන් ගිහිලා දෙන්න ඕන එකක් නෙමෙයි. ඔබ දුවගෙන ඇවිල්ලා වැඳ වැටිලා පෙරලි වැඳ ඉල්ලන්න ඕන එකක්. අනේ ස්වාමීනි මට කොහොම හරි මේ ධර්මයේ දෙන්න කියලා. මේ මහා යතිවරයන් වහන්සේලාගෙන් ඉල්ලන්න ඕනේ. අනේ ස්වාමීනි මට ලොකු ලෙඩක් තියෙනවා මම මේ ලෙඩෙත් එක්ක මලොත් එහෙම මං කොහේ යයිද කියලා මට හිතා ගන්න බෑ. කාමයේ කියන ලෙඩේ තියෙන නිසා තමයි පින්වතුනි මැරිලා ගිහිලා කාම ලෝකෙ උපදින්නේ. රූප රාගය කියන ලෙඩේ තියෙන නිසා තමයි මැරිලා ගිහිලා රූප ලෝකවල උපදින්නේ. අරූප රාගය කියන රෝගේ තියෙන නිසා තමයි මැරිලා ගිහිලා අරූප ලෝකවල උපදින්නේ. මේ හැමතැනම හක්කලම් කරන්නේ ඕක නිසා. එහෙනම් ඔය පිස්සුව හොඳ කරගත්තා නම් පින්වතුනි ඔය කොහෙවත් හක්කලම් කරන්න දෙයක් නැහැ. එතනින් ඉවරයි වැඩි. මේ ලෝකේ ඇති දෙයක් තියෙනවා නැති දේවල් වැඩිපුර තියෙනවා. ලෝකේ යථාර්ථ වශයෙන් ගත්තට පස්සේ තියෙන දෙයක් කියලා එකක් තියෙන්න පුළුවන් පින්වතුනි. බොහොම අල්ප මාත්‍රී ප්‍රමාණයක් තියෙනවා. අනිත් ඒවා ඔක්කොම නැහැ. ඔක්කොම මනෝ ප්‍රහන්ති මනසින් හදාගත්ත දේවල්. ඉතින් යමෙක් මනසින් යමක් හදාගත්තා නම් පින්වතුනි මේ මනසින් හදාගත්ත දේ ලෝකේ තියෙන එකක් නෙමෙයිනේ. ඒක ලෝකේ තියෙන එකක් නෙමෙයි. ඒක ලෝකේ තියෙන එකක් නෙමෙයි නම් තනිකරම මනසේ තියෙන එකක්. ඒ කියන්නේ පින්වතුනි තනිකර බොරුවක්. එහෙනම් නැති දෙයක් ඇති ලෙස පවත්වාගෙන යනවා කියන එක පින්වතුනි සත්‍යද අසත්‍යද? අසත්‍ය නම් පින්වතුනි ඒක විද්‍යාවද අවිද්‍යාවද? එහෙනම් බලන්නකෝ තමන් විසින් හදාගත්ත දේවල් ටිකක් ලෝකු කරගෙන තමන් විසින් හදාගත්ත දේවල් ටිකක් ඇති කරගෙන යන ගමනක් තියෙනවා නම් පින්වතුනි තනිකර අවිද්‍යාවෙන් යන්නේ. එහෙනම් ඔබට වැටහෙන්න එපා මම මේ අවිද්‍යාව කොහොම හරි දුරු කරගන්න ඕනේ කියලා. ඒ උදෙසා ඔබ කරුණු කටයුතු කරන්න එපා පින්වතුනි. ඇයි පිස්සෙක් වගේ මැරෙන්න හදන්නේ? පිස්සුව නිසා මේ ලෝකෙට ආව පින්වතුනි. ඒ ආවිල්ලා ආයි පිස්සුව නිසා මේ ලෝකේ ඉඳලා ඉවරලා පිස්සෙක් වෙලාම මැරිලා යන්නද හදන්නේ? එහෙනම් ඒක නැති වෙන්න නම් පින්වතුනි යථාර්ථය කියන එක හොඳ ආකාරව හඳුනගන්න. යථාර්ථය හොඳ ආකාරව හඳුනගත්තා නම් පින්වතුනි ඔබ මෙතනින් මිදෙනවා ඒකාන්තේ. මායි අහන්න දෙයක් නැහැ. අවිද්‍යාව දුරු වෙච්ච කෙනාට තණ්හාව බින්දු මාත්‍රයක්වත් හොයාගන්න නැහැ. අවිද්‍යාවයි තණ්හාවයි එකට බැඳිලා ඉන්න හැමතිස්සෙම පින්වතුනි යමෙකුට අවිද්‍යාව තියෙනවා නම් ඒකට තණ්හාව තියෙනවා. හැබැයි යම් අවස්ථාවක අවිද්‍යාව ශේෂ නැතුවම ඇදලා ගියා නම් පින්වතුනි අවිද්‍යාව බින්දු මාත්‍රයක්වත් නැහැ කියලා කියන්නේ තණ්හාවක් නැහැ තමයි. මොකද අවිද්‍යාව කරන කොටගෙන තණ්හාව හට ගන්නවා පින්වතුනි. ආය අමුතුවෙන් මම මේකට අමුතුවෙන් තණ්හා කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඔබට යම් කිසි දෙයකට අවිද්‍යාව තියෙනවා නම් පින්වතුනි ඔබට එතනින් ගැලවෙන්න බෑ. මොකද ඔබ යම් කිසි වටිනකමක් ජනිත වුණාට පස්සේ යම් දෙයකට පින්වතුනි ඒ වටිනකම නිසා ඒක මම කරගන්න මගේ කරගන්න දඟලන වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් මේ අනන්ත සංසාරයත් ඉස්සේ කරගත්ත
සියලුම පුණ්‍ය ශක්තියින් මේ වෙලාවේ ඇදිලා ඇවිදින්න ඉවරලා මට මේ ශක්තිය ලබලා දෙන්න කියලා මහා අදිස්ථානකින් පිංගුතුනි මෙතනින් එහාට මේ ටික ශ්‍රවණය කරන්න. ඔබ යම් දවසක පිංගුතුනි ඔබට රතු පාටයි නිල් පාටයි දුන්නාට පස්සේ ඔබ එකෙන් එකක්වත් කැමතියි කියලා පැත්තකට ප්‍රක්ෂග්‍රාහී වෙන එකක් නෑ ඊට පස්සේ. මේක යම් අවබෝධයකටපත් වුණාට පස්සේ. ඒකට හේතු නැති වෙයි. අවබෝධයයි වැදගත් වෙන්නේ එතකොට ඔක්කොම හරි. අපි එකින් එක කතා කරගෙන යමු. මුලින්ම හොයලා බලමු පිංගුතුනි මේ මම කවුද කියලා. හැබැයි මම මේ ටික කියන්න කලින් ඔබට යමක් මතක් කරනවා. ඒ තමයි පිංගුතුනි මම මේ දැන් දේශනාව කරගෙන යන වෙලාවේදී ඔබ මේ ලෝකෙට ගොඩාක් ඇලිලා තියෙන වස්තුන් ගැන කතා කරනවා. ලෝකෙට ඇලිලා තියෙන වස්තුන් ගැන කතා කරද්දී පිංගුතුනි ඔබ මේ ලෝකෙට වැඩිපුරම ඇලිලා තියෙන්නේ කාටද? දරුවන්ට, තමන්ට ආදී වශයෙන් නේද? ඉතින් මම දරුවෝ ගැන එහෙම කතා කරයි. ඒ දරුවෝ ගැන කතා කරද්දී මම මේ විශේෂයෙන්ම කියන්නේ මම මේ කියන්නේ දමයි හදන්න එපා කියලා නෙමෙයි. සමහර පිරිස ඒවා වැරදියට අල්ල ගන්නවා වෙන්න පුළුවන්. මං හැම දේශනාවකම කියන්නේ මම වින්නමු අම්මා නෙමෙයි කියලා. ඔබ දරුවෝ හදනවද නැද්ද කියලා තීරණය කරන්න මට අයිතියක් තියෙනවා. මම දරුවෙක් අරගෙන ඔබට මේක පැහැදිලි කරලා දෙන්නේ පිංගුතුනි ඔබ මේ ජීවිතේ වැඩිපුරම ඇලිලා තියෙන වස්තු නිසා ඔය. ඒක නිසා හොඳ ආකාරම ඔලුවට ගන්න මං ඒකෙන් කියන්නේ මේ දරුවෝ හදන්න එපා කියලා එහෙම නෙමෙයි. දරුවෝ හදන අය දරුවෝ 5-6 දෙනෙක් හදන්න. හදලා 3 දෙනෙක් විතර සාසනයට දෙන්න. ඔබගේ කරුමේ අරන් යන්න දෙන්නෙක් විතර තියාගන්න. නැත්නම් කියන්නේ කරුමේ අරන් යන්න එකෙක් හිතුරුන්නේ නැහැ කියලා. කුසපත් ඇදලා බලන්න කරුමක්කාරයෝ කවුද කියලා. ඒ ගුණ්ඩ ව්‍යාපාර ටික ලියලා දෙලා අනිත් 3 දෙනාව නිදහස් කරන්න. එතකොට අද මම විඳින්නා වූ අනන්ත ප්‍රමාණ ප්‍රීතිය පිංගුතුනි එයාටත් විඳ ගන්න පුළුවන්. මේ යතිවරයන් වහන්සේලා විසින් මේ විඳින අනන්ත අප්‍රමාණ ප්‍රීතිය එයාටත් විඳ ගන්න පුළුවන් එතකොට. එහෙනම් දැන් ඔන්න මෙතනින් එහාට දැන් මේ දේශනාව කරද්දී විවිධාකාරයෙන් එක එක ආකාරයේ උදාහරණ උපමා උපමේයන් ගන්නවා. හැබැයි ඒ එකකින්වත් කියන්නේ පිංගුතුනි දරුවෝ හදන්න එපා කියලාවත් කතාද බඳින්න එපා කියලාවත් නෙමෙයි. කැමතියට පුළුවන් කතාද බඳින්න කැමතියට පුළුවන් දරුවෝ හදන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කවුරුත් අහංචි දාන්නේ නැහැ. අනේ හාමුදුරුවෝ කිව්වනේ දරුවෝ හදලා එපා හරියන්නේ නැහැ කියලා හාමුදුරන්ට දැන් මූණ දෙන්නත් බෑ මේ පොඩි එකී වරන් ගිහිල්ලා එහෙම හිතන්න එපා. එහෙම වුණොත් එහෙම මට කතා කරන්න දෙයක් නැහැනේ. ෆෝන් එක ගැන කතා කළොත් ඒ ඊට පස්සේ ගියා මම ෆෝන් එක කරන් කොහොමද දැන් හාමුදුරුවෝ ගාවට යන්නේ බෑ මම යන්නේ ආයි කවදාවත් බන අහන්න. ඇයි ෆෝන් එකේ පෑ? ඒ වගේ මන්ද බුද්ධික තත්ත්වයට වැටෙන්න එපා කවුරුත්. උදාහරණයක් ගන්න පිංගුතුනි ඔබ ඇලිච්ච දෙයක් ඕනේ ගන්න. දැන් ඔබ අතෑරපු දෙයක් විදිහට ගන්න එකම එක දෙයයිනේ තියෙන්නේ. ඒ තමයි මොකද්ද? අසුචි. ඉතින් අසුචි නැතුව බණක් කියන්න බෑ. ඇයි ඔබ අතෑරලා තියෙනවා නම් උදාහරණයක් විදිහට ගන්න තියෙන එකම එක දේ තමයි පිංගුතුනි අසුචි ටික ගන්න එක. ඒක විතරයි අතෑරලා තියෙන්නේ මම ඔබට හැමතිස්සෙම මතක් කරලා දෙන එක. ඔබ පොලිතින් බෑග් එකක්වත් අතෑරලා නැහැ නේ පිංගුතුනි පොලිතින් බෑග් ටික එකතු කරනව නේද? මොකද මාසෙකට සැරයක් එනව නේද? පොලිතින් එකතු කරන කෙනා ඇවිල්ලා ප්ලාස්ටික් බාල්දියක් දීලා ඉවරලා පොලිතින් ටික ප්ලාස්ටික් ටික අරන් යනව නේද? එන ඔබ ඒ ටිකත් එකතු කරනවා බෝතල් ටිකත් එකතු කරනවා පත්‍ර ටිකත් එකතු කරනවා බෝතල් පත්‍ර කාර්යයට දීලා ඉවරලා එදාගෙන කීයක් කර ගන්නව නේද? ඒක අතහැරපු දෙයක් නෑ නේ. අතහැරලා තියෙන උදේට දාන වැසිකිළින් දාන ওই ටික විතරයි නේ. ඒක නිසා ඒක උදාහරණයට ගන්න නැතුව මම මොකක් කියන්නේ? ඒක නිසා ඒව ගැන අහිතක් එහෙම හිතන්න එපා නේ. අසුචි කියනවනේ ඉතින් කොච්චර අසුචි නේ. ඉතින් මෙන්න නැතු උදාහරණ කියලා අහන්නත් පුළුවන්. මම වෙන උදාහරණ ගන්නම් ඔබ අතහැරලා කියන්න මට ඒක. ඔබ කියන්නේ අපි ගෙවල් ඔක්කොම අතහැරියා කියලා අන්න එදාට මම ගෙදර ගන්නම් උදාහරණයක් අතහැරපු එකක් විදිහට. එහෙම කරන්නේ නෑනේ. ඒක නිසා තියෙන එක තමයි ගන්න වෙන්නේ. එහෙනම් දැන් හොඳ ආකාරම මේ ටික ශ්‍රවණය කරගෙන යන්න. පින්වතුනි මමයි මගේයි හොයාගමු ඔක්කොටම